Hi guys, අද මම ඔයාලා එක්කන් යන්නේ ගොඩක් අය මේ දවස්වල යන්න කැමති A-frame කබානාස් 3ක් තියෙන ප්ලේස් එකකට. මේකේ නම තමයි ආන්‍යා රිසෝට්. මේක තියෙන්නේ අවිස්සාවෙල්ලේ. ඉතින් මම කලින් කරපු අවිස්සාවෙල්ලේ සීතාවක මිරකල් වීඩියෝ එක බැලුවා නම් අන්න ඒ ප්ලේස් එකට යන පාරෙම තමයි ඔයාට මේ ආන්‍යා රිසෝට් එකටත් යන්න තියෙන්නේ. ඉතින් ඔයා කොළඹින් පිට යන්න නැතුව යාළුවොත් එක්ක ඩේ අවුට් එකක්, නයිට් එකක් නවතින්න යන්න හිතන් හිටියනම් මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ ඔයාටමයි. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් මේ කබානාස් වල පැකේජස් ගැන විස්තර, මේ කබානාස් වල හොඳ සහ නරක හැම දෙයක්ම වාට දැනගන්න පුළුවන් වෙයි මේ ප්ලේස් එකට වා යන්නත් කලින්ම. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. ආන්‍යා රිසෝට් එක තියෙන්නේ හරිම කාම් ගස්වැල් වලින් පිරිච්ච පරිසරයක. ඔයා මෙතෙන්ට එනවා නම් Google Maps දාගෙන එන්න. මම ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියන්නම්. තව දෙයක් කියන්න ඕනේ මේ ආන්‍යා රිසෝට් එකට ලං වෙලා තියෙන කිලෝමීටර්ස් 2-3 නම් පාර ටිකක් අබලම් මට්ටමේ තියෙන්නේ. ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එහෙනම් දැන් අපි අතුලට ගිහිල්ලා බලමු ආන්‍යා රිසෝට් එකෙන් අපිට ලැබුණු කබාන එක මොන වගේද කියලා. ඉතින් අපිට ලැබුණේ මෙයාලගේ තියෙන කබානස් 3න් පොඩිම කබාන එක. ගොඩක් වෙලාවට අපේ ඉන්න ගෲප් එකේ කවුන්ට් එක අනුව සහ අනිත් කබානාස් වල අවైలබිලිටි එක අනුව තමයි ඔයාලට ලැබෙන්නේ මොන කබාන එකද කියලා ආන්‍යා රිසෝට් එකෙන් ඩිසයිඩ් කරන්නේ. ඒ වගේම ඔයා මෙතෙන්ට එනවා නම් දැනගන්න අවශ්‍යම දෙයක් තමයි මෙතන ෆෝන්ස් වල සිග්නල් නම් ඇත්තෙම නැති තරම්. දැන් අපි කතා කරමු මෙතන තියෙන පැකේජස් ගැන. අපි අද ආවේ ඩේ අවුට් පැකේජ් එකකට. සාමාන්‍යයෙන් ගෲප් එකේ 6කට වඩා ඉන්න ඕනේ. මේ අපි ආව ඩේ අවුට් පැකේජ් එකට එනවා නම් මේකේ per person රුපියල් 5000ක මුදලක් වෙනවා. ඉතින් ඊට අමතරව මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා වෙල්කම් ඩ්‍රින්ක් එක සහ ලන්ච් එක, ඩෙසර්ට්ස් වලට අයිස්ක්‍රීම් කප් එකක් ලැබෙනවා. මෙතන චෙක් ඉන් ටයිම් එක තියෙන්නේ උදේ 10, චෙක් අවුට් ටයිම් එක තියෙන්නේ හවස 4. ඉතින් ඔයාලා මෙතෙන්ට එන්නේ නයිට් එකකුත් ඉඳලම යන්න නම් මේ පැකේජ් එකට ඔයාලට ඉන්ක්ලූඩ් වෙනවා වෙල්කම් ඩ්‍රින්ක් එක, මීල්ස් 3ම සහ ටී එකක්. නයිට් එකක් ඉන්නවා නම් චෙක් ඉන් ටයිම් එක වෙන්නේ උදේ 10:00 චෙක් අවුට් ටයිම් එක වෙන්නේ ඊළඟ දවසේ උදේ 9:00. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ චෙක් ඉන් එක හවසට දාගන්න. එහෙම වුණොත් චෙක් ඉන් ටයිම් එක වෙන්නේ හවස 5. ඊළඟට ඔයාලට චෙක් අවුට් වෙන්න තියෙන්නේ ඊළඟ දවසේ හවස 4ට. මේ කබාන එක 2 ස්ටෝරි වලට තමයි හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පහළ තට්ටුව තියෙන්නේ. ෆ්‍රිජ් එකක්, ටීවී එකක්, කෙටල් එකක් තියෙනවා ඔයාලට දකින්න පුළුවන්. අපේ කබාන එක ඇතුලේ තිබ්බ ටීවී එක නම් ඇත්තටම වැඩ කරේ නෑ. අනිවාර්යෙන්ම ඔයා මෙතෙන්ට එනවා නම් 2 weeks වලටත් කලින් රිසර්වේෂන් එකක් දාලා තියාගන්න. ඒ එක්කම ආන්‍යා රිසෝට් එකෙන් 15000ක ඇඩ්වාන්ස් පේමන්ට් එකකුත් බලාපොරොත්තු වෙනවා. මම කපල් පැකේජ් වල විස්තර පහළ ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට ඒකත් බලන්න පුළුවන්. මේක AC කරපු ඩබල් බෙඩ් එකක් තියෙන රූම් එකක් තියෙනවා. කෙලි මුඩ තට්ටුවේ තියෙන්නේ නම් ඩබල් බෙඩ් එකක් විතරයි. ඒකෙත් දෙන්නෙක්ට කම්ෆර්ටබල් ඉන්න පුළුවන්. මේ වගේ බාත්රූම් එකක් තමයි මේ කබාන එක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි ප්‍රයිවට් පූල් එකක් හැම කබාන එකක් ඉස්සරහම තියෙනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය කරන ලිකර්, බයිට් වගේ දේවල් ඔයාට පිටින් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාට එතනුත් චිකන් ඩෙවල්, පෝක් ඩෙවල් වගේ බයිට්ස් වර්ගත් ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් එන්න. මොකද ළඟපාත කිසිම කඩයක් නැහැ. ඉතින් අපිට ලන්ච් එකට ලැබුණේ මෙන්න මේ දේවල්. එහෙනම් දැන් අපි බලමු මේ රිසෝට් එකේ මම දකින නරක දේවල් මොනවද කියලා. පළවෙනි දේ තමයි මම දැක්ක අපේ ඩේ අවුට් එක ඉවර වෙන්නත් කලින් අපිට යන්න කියලා කන්වින්ස් කරන එක. මොකද ඊළඟට මේ කබාන එක බුක් කරපු කෙනත් අපි කබාන එකේ එළියට එනකන් බලන් ඉන්නවා ඉක්මනට චෙක් ඉන් වෙන්න. ඒ වගේම මෙතන වැඩ කරන අය අපි කබාන එකේ ඉද්දිම කබාන එක ක්ලීන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම අපි පූල් එකේ ඉද්දිත් අපිට ඉක්මනට ලන්ච් එක ගන්න කියලා රිසෝට් එකේ වැඩ කරන අය අපිට කන්වින්ස් කරනවා. එහෙම කරන්න එයාලට ඉක්මනට කෑම ටික අස් කරන්න ඕනේ කියලා. ඒකත් කස්ටමර්ගේ පැත්තෙන් බැලුවොත් හරිම කරදරයක්. මොකද නිදාසේ ඉන්නව ගමනක් නිසා මේ දේවල් වලින් හරියට කස්ටමර් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් මම හිතන්නේ මෙතන චෙක් ඉන් ඇන්ඩ් චෙක් අවුට් ටයිම්ස් වල තමයි අවුල තියෙන්නේ. මේ දේවල් හරියට හැදුවොත් මේ ආන්‍යා රිසෝට් එක මීටත් වඩා හොඳ රිසෝට් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා මේ රිසෝට් එක ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට බලන්න තවත් වීඩියෝ එකක් තියෙනවා. ඒ තමයි යාළුවොත් එක්ක යන්න පුළුවන් සුප්‍රීම ඩේ අවුට් පැකේජ් එකක් ගැන මම කරපු මෙන්න මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා.
I got nightmares in my head, I fear that the thoughts build up until I can't